ඊටාම දුර්ලභ ගණයේ පින්කමක් උදෙසා අපිට සහභාගී වෙන්න පුළුවන්කම ලැබුණා. ඇත්තටම මේ පින්කම සිද්ධ වුණේ ඓතිහාසික සුළුමිනිසෑයේ. මේ සුළුමිනිසෑයේ තියෙන්නේ ඔබ දැනටමත් දන්නවා අපේ සිව්හෙල බලන ඔබ පොළොන්නරුවේ අරලගංවිල. අපි දෙසැම්බර් මාසේ ලෝකේ මේ හා සම්බන්ධයෙන් ලොකු කැපවීමක් තියෙන දැඩි උනන්දුවක් තියෙන විශාල පිරිසක් එකතු කරගෙන මේ සිළුමිනිසෑයේ පෙර රජදරුවන්ට පින් අනුමෝදන් කිරීමේ පින්කම සිදු කළා. ඊට පස්සේ මේ මාහැඟි පින්කමට අපිට සහභාගී වෙන්න ලැබුණා. ඒ මොකද ඒ පෙර රජදරුවන්ට පින් අනුමෝදන් කිරීමේ පින්කමත් එක්ක තමයි මේ සිතුවිල්ල පැන නැගිලා මේ වෛද්‍යවරයා එතුමාගේ මේ කිරිපිටි පූජාව මෙහෙ කරන්න ඕනේ කියලා කල්පනා කරේ. ඇත්තරම මේක සාමාන්‍ය කිරිහර පූජාවකට වඩා එහා ගියපු අතිශය පාරිශුද්ධ වූ දුර්ලභ ගණයේ කිරිහර පූජාවක්. ඒ කියන්නේ දැන් මේවා කෙනෙකුට කියන්න පුළුවන් මේවා එක එක්කෙනා හදාගත්ත සම්ප්‍රදායන් කියලා. හැබැයි එක එක්කෙනා හදාගත්ත සම්ප්‍රදායන් උනත් භාග්‍යවතුන් වහන්සේ විශේෂෙහි ඊටාම ශ්‍රද්ධාවෙන් ඒවා කරනවා නම් කවුරු හරි ඒහා සම්බන්ධයෙන් තර්කයක් නැහැ. මොකද ඒක තමයි අර හදයන් පුනාති පුඤ්ඤං වෙනවා නම් කොමන හෝ සම්ප්‍රදායක ගිහිල්ලා ඒ හද පිනා කියපු අවස්ථාවෙන් ඇතිවන පින තල 31කට අනුමෝදන් කරනවා නම් කවුරු හරි ඒහා සම්බන්ධයෙන් කිසිදු තර්කයක් නැහැ. ඒ නිසා මේ පින්කම ඇතුලේ තිබුණේ කුඹුරෙන් නෙලා ගන්න වී ටික ගෙනල්ලා බිම තියන්නේ නැතුව ගෙනල්ලා ඒ වී ටික මෙහෙදි රාත්‍රියේ ඒ වී ටික වංගෙඩියට දාලා මෝල් ගහෙන් කොටලා ඊට පස්සේ පොළලා ඒවා පිටි කරගෙන විශේෂ කෑම් බීම හදනවා. ඒ වගේම ඒ වී වලින් ඇති වූ හාල් මේ විශේෂ උක්පැණි මිශ්‍ර කරලා විශේෂ කිරිබතක් හදනවා. ආදී විවිධ කැවිලි වර්ග සකසාගෙන විවිධ බීම වර්ග පෙවිලි වර්ග සකසාගෙන මේ පූජාව කරන්නේ. එතකොට මේ පූජාව කරන බහඬ පවා තැඹිලි වතුරෙන් සෝදන්නේ. ඒ තැඹිලි බිම තියන්නේ නැහැ. තැඹිලි ගහෙන් කඩද්දි බිමට බාන්නේ නැහැ. එතකොට මේ කිසිදු භාජනයක් හෝ කිසිදු ආහාරයක් බිම තියන්නේ නැහැ. මේ ආදි වශයෙන් මේ පින්කම ඒකයි මම කිව්වේ අතිශය දුර්ලභ පින්කමක්. ඉතින් මේ පින්කමට අපිට සහභාගී වෙන්න අවස්ථාව ලැබුණා. විශේෂයෙන්ම මේ විතානගේ වෛද්‍යතුමන් 53 වෙනි වතාවට තමයි මේ පින්කම සිදු කරේ. මේ සංසාරයේ බියකරු බව දන්න මිනිස්සු නිතින්ම පින්කම් කරනවා. ඒ පින්කම් කරලා ඒ පින කරගහගන්නේ නැහැ. ඒ පින කුසලයක් බවට පත් කරගන්නවා. කුසලස්ස උපසම්පදා කරගන්නවා. ඒ කියන්නේ ඒ රැස් කරගත්ත පින් සියලු සත්වයන්ට කැපකොට අනුමෝදන් කරලා ශේෂයක්වත් ඉතුරු කරගන්න නැතුව ඒ කුසලයක් බවට පත් කරලා කුසලස්ස උපසම්පදා කරගන්න. මෙවැනි පින්කම් ලංකාවේ බොහෝ තැන්වල සිද්ධ වෙන්නේ නැහැ. පින්කම් සිද්ධ වෙනවා. නමුත් මෙවැනි ආකාරයට කරන පින්කම් සිද්ධ වෙන්නේ නැහැ. ඊටාම දුර්ලභ වශයෙන් මේ රටේ ඇඟිලි ගානට ගණන් කරන්න පුළුවන් 14ක් විවිධ තැන්වල මේ වගේ පාරිශුද්ධ පින්කම් සිදු කරනවා. අපි කොච්චර පිරිසිදුව මේ පින්කම් කරත් වැඩක් නැහැ. සිතුවිල්ල අපිරිසිදු නම්. මේ වැඩේ සංවිධානය කරන විතානගේ වෛද්‍යතුමන් නිතින්ම ඊටාම පාරිශුද්ධ සිතුවිල්ලෙන් තමයි මේ වැඩේ කරන්නේ. 53 වෙනි වතාවට තමයි මේ පින්කම සංවිධානය කරේ. එතකොට එතුමාගේ වයසටත් වඩා වැඩි සංඛ්‍යාවක් මේ පින්කම සිදු කරලා තියෙනවා. ඒ කියන්නේ මේක විශේෂයි කියලා කිව්වේ අපි ඒ නිසා. මේ පින්කම් සඳහා පාවිච්චි කරන කිසිදු උපකරණයක්, කිසිදු භාජනයක් මහ පොළවේ ස්පර්ශ වෙන ආකාරයට බිම තියන්නේ නැහැ. ඒ භාජන ඇල් වතුරෙන් හොදන්නේ නැහැ. ඒ හදන කෑම බීම කිරිබත වුණත් හෝ කුමන හෝ කෑම බීමක් වුණත් ඇල් වතුරෙන් පිසින්නේ නැහැ. විශේෂ පැණි රස කෑම වලට සීනි කලවම් කරන පැණි පාවිච්චි කරන්නේ නැහැ. එතකොට තැඹිලි පවා ඒ උදවිය බිමට බාන්නේ නැහැ. අතින් කඩාගෙන බිමට බහැලා ඒ ආදි වශයෙන් තමයි සරලවම කියනවා නම් මේ පින්කම උදෙසා පාවිච්චි කරන කිසිම දෙයක් බිම ස්පර්ශ වෙන ආකාරයට තියන්නේ නැතුව තමයි මේ උදවිය මේ පින්කම කරන්නේ. හොඳ පින්කමක් කෙරුණා. දුර්ලභ ගණයේ පින්කමක් කෙරුණා. ඒ කියන්නේ සිළුමිණ සෑරදුන් අභියස කරන්න. දැන් අපි ඇත්තටම සිළුමිණ සෑය කියලා අපි හිතන් හිටියේ තවුතිසා දිව්‍ය ලෝකේ. නමුත් අද නියමිත චත්‍රකලක් එක්ක පිහිටි බුදු පියාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා තැන්පත් වී තියෙන මේ අනුහස් කොටක් තියෙන ස්ථානයක් විදිහට අපි 53 වෙනි වතාවට වතා 53ක් මේ
අග්‍රව කිරියාහාර පූජාව සකස් කරා. ඉතින් මේකදී අපි බලාපොරොත්තු වුණා මේ ස්ථානයේ තව තවත් හොඳ දියුණු කරලා ඉන්න බැතිමතුන්ට වන්දනා කරන්න අවස්ථාවක් දෙන්න. ඒක නිසා ඒ සියලු දෙනාගේ සහභාගීත්වය සහ ඒ නායක ස්වාමීන් වහන්සේගේ ආශිර්වාදයෙන් මත මේ කිරිපිටි පූජාව කරනවා. ඇත්තටම පාරම්පරික ස්වදේශීය වෛද්‍යවරයෙක් විදිහට බලාපොරොත්තු වෙන්නේ මිනිසුන්ගේ කායික සහ මානසික සුවතාව ඇති කිරීම. ඉතින් ඒක එක අංගයක් විදිහට තමයි අපි මේ අග්‍ර වූ දානේ කටයුතු කරන්නේ. මේකෙදී ඇත්තටම මේ සාමාන්‍ය පින්කමක් නෙමෙයි. මේක මේ දානේ සකස් කරන්නේ සාමාන්‍ය විදිහට නෙමෙයි. මේකෙදී මේ අපි පාවිච්චි කරන කිසිම වාදනයක් මේ පොළොවට ස්පර්ශ කරන්නේ නැහැ අපි. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් ගොයන් අරගෙන ඇවිල්ලා මෙතනට ඇවිල්ලා උඩුවියම් බැඳගෙන පාවඩ එලාගෙන මේ ගොයන් සුද්ධ කරලා ඒ ගොයන් වී බවට හරවගෙන වී හාල් කරගෙන හාල් වලින් කැවිලි වර්ග 5ක් හදනවා. මේ කැවිලි හදන්න අපි පොල් තෙල් කඩේව ගන්න නැහැ. අපි ගහෙන් බිම තියන්න නැතුව ගෙඩි අරගෙන ඊටාම පිරිසිදු තෙල් හිඳ ගන්නවා. ඒ තෙල් වලින් කැවිලි හදනවා. එතකොට සීනි ගන්න නැහැ. මේකට උග්ගස් කපාගෙන ඒවා බිම තියන්න නැතුව බිම ස්පර්ශ කරන්නේ නැතුව ඒ වගේ පැණි හදාගෙන වාජනයක් පවා අපි සෝදන්නේ තැඹිලි වතුරෙන් තැඹිලි ගෙඩියක් බිම තියන්න නැතුව. ඉතින් ඒ අවසානයේදී මේ කිරියාහාර පාත්‍ර 32ක් අපි සඳුන් දරෙන් උස් ආසනයක හදලා උඩුවියම් පාවඩ එලාගෙන මුවා ආවරණ බැඳගෙන හිස්වසුම් බැඳගෙන මේ කටයුතු ඉතාම ශ්‍රද්ධාවෙන් කරනවා. අමාමෑණී බුදු පියාණන් වහන්සේ අපිට ලෝක සත්‍ය අවබෝධ කරලා දුන්න ඒ අනුහස් භවයට අපි මේ කරන උතුම් කාර්යයක් විදිහට මේ කටයුතු කරන. මේකෙදී අපි බලාපොරොත්තු වෙන්නේ ගොඩක් දුරට මේ මානවයාගේ තියෙන මේ කායික සහ මානසික සුවපත්භාවය ඇති කිරීම අපිට විශාල අත්දැකීමක් තියෙනවා. මේ ප්‍රතිකාර කරන කාල සීමාව තුළම ගොඩාක් මිනිස්සු මේකෙදී සුවපත්භාවයට පත් වුණා. ඉතින් ඒ නිසා සමහර අපි දන්නවා අපි නොදකින කර්මජ විපාක තියෙන ඒ වගේ දේවල් පින්මහිමේ ඒ වගේ දේවල් දුරු වෙලා ඒ අයට නිරෝගීභාවය ඇති කර ගැනීම හැකියාව තියෙන නිසා මේ පින්කමේ අරමුණ වන්නේ හුදෙක් ලෝක ජනතාවගේ සුව පිණිස සහ අද දවසේ සිළුමිණි සෑයේ අභිවෘද්ධිය පිණිස ඉදිරි කාලේ ඊටාම වර්ණවත් වෙන්න හිතාගෙන කරපු වැඩසටහනක් විදිහට කියන්න පුළුවන් මට.